දවසින් දවස උණුසුම් වන දේශපාලන වටපිටාවක අපි ඔබට පොරොන්දු වුණා සුවිශේෂී චරිතයක් සමගින් 360න් ඔබ හමු වන බවට. අද අපේ ඒ විශේෂ ආරාධිතයා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔබතුමන්ලා ප්‍රතිපත්ති ප්‍රකාශය පංචවිධ ක්‍රියාවලිය තුලින් මාස 60කින් අලුත් රටක් හදන්න ප්‍රතිඥා දෙනවා ජනතාවට. දැන් ඒත් එක්කම ඔබතුමන්ලා චෝදනා කරනවා හිටපු ආණ්ඩුවට ඕන් කඩාවැටුණු ආර්ථිකයක් එවැනි තත්ත්වයක් තමයි ඇති කරලා තියෙන්නේ ඔබතුමන්ලට මේ ආණ්ඩුව ලැබෙනකොට. එහෙම තත්ත්වයක් තුල මාස 60කින් අලුත් රටක් හදන්න පුළුවන් වෙයිද? ඔව්. ඒක ආරම්භයක්. 2001 මට බාර දුන්නා මීට වඩා අමාරු ආර්ථිකයක්. ඍණ ආර්ථිකයක්. ඒ කියන්නේ 2001 දල දේශීය නිෂ්පාදනය 2000ට වඩා අඩු වුණා. උගක් අය කිව්වා අවුරුදු 4-5ක් යයි කියලා ඒක හදාගන්න. දැන් යුරෝපෙත් ඔය කඩාවැටෙන ආර්ථිකය හදාගන්න අවුරුදු 4-5ක් ගියා. ඒත් මම මාස 12ක් යන්ට ඉස්සෙල්ලා 2002 අවසන් වෙනකොට ආපහු ධන ආර්ථිකයක් බවට පත් කළා. 2002 තිබුණ ආර්ථික සංවර්ධනය 2001ට වඩා වැඩි වුණා. 2003-2004 වෙනකොට ඇත්ත වශයෙන්ම අපේ දල දේශීය නිෂ්පාදනයේ 2000ට වඩා ශීඝ්‍රයෙන් වැඩි වෙලා තිබුණා. ඒ අත්දැකීම් ඇතුව මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම අපේ ආදායම මදි. මේ රටේ ආදායම මදි. රටේ මූලික සේවා වලට ගෙවන්නත් ඒ වගේම රටේ ණයත් පොලියත් ආපහු ගෙවන්නට. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. ඒක විසඳන්න තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ගිය අවුරුදු කීපෙදී මේ රටේ විදේශ ආයෝජනයක් ලැබුණේ නැහැ. විදේශ වෙළඳ පොළ දියුණුනේ නැහැ. අන්න මේ දෙකට තමයි ඊළඟ අවුරුදු 3-4දී අපිට ශීඝ්‍රයෙන් ක්‍රියා කරන්න තියෙන්නේ. ඒක ක්‍රියා කරනකොට අපේ ආර්ථික ප්‍රශ්නට විසඳුම් වෙනවා. ඒ වගේම රැකියා ප්‍රශ්නටත් විසඳුම් වෙනවා. ජාතික ආණ්ඩුවක් ගැන ඔබතුමාලා සඳහන් කරනවා. ඇයි ජාතික ආණ්ඩුවක්? ජාතික ආණ්ඩුවක් කියන සමහර අය මම හිතන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක්. හැම එක්කෙනාම ආණ්ඩුවටම ඇතුල් වෙලා කැබිනට් තනතුරු ගන්න නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරේ අලුත් ක්‍රමයක් ගේන්න. ඉතින් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති, මම එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති, අනික් පක්ෂවල ඉන්නවා. අපි ඊළඟ පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ විස්කාරක සභා ක්‍රමය ඇති කරන්න. ඒකට බලය දෙන්න, ආණ්ඩුවේ යෝජනා පරීක්ෂා කරන්න, අපේ නීති කෙටුම්පත් ගැන වාර්තා කරන්න, අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන්නේ. ඒකේ සභාපතිවරු හැම පක්ෂයෙන්ම පත් කරන්න. ඒතර පාර්ලිමේන්ත වගකීමක් තියෙනවා ආණ්ඩුවේ යෝජනා ගැන සාකච්ඡා කරන්න. දැන් කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ඉදිරිපත් කරාම කවුරුවත් සාකච්ඡා කරේ නැහැ. ඔක්කොම සාකච්ඡා කළා ඉදිරි ගමකට යන්න. ඒක අපේ සම්මුතිවාදය කියන්නේ. නැත්තම් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා. මට මේ අපිට මේ උදාහරණය හොඳටම ලැබුණේ ලිච්ඡවි රජදරුවන්ගේ. කවුරු හරි කිව්වොතින් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිටවන්න බැරි නිසායි මේ සම්මුතිවාදී ආණ්ඩුවකට යන්න සූදානම් වෙන්නේ කියලා. ඒක අපි ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා ගත්තේ තීරණයක්. ඉතින් අපිට පේන හැටියට අපිට බහුතරයක් හම්බ වෙනවා. ඒ වුණත් සම්මුතිවාදයට යන්න. මොකද මේ රටේ මූලික ප්‍රතිපත්ති පිළිබඳව යම්කිසි එකඟත්වයක් තියෙන්න ඕනේ. අපි කියන්නේ අපි හැමදාම බලේ ඉන්නවා කියලා. අපි බලේ නැති දවසෙත් ඒ මූලික ප්‍රතිපත්ති රටේ වෙනස් වෙන්නේ නැහැ. එච්චරයි විදේශ ආයෝජකෙන් ඉල්ලන්නේ. ඉදිරියට ගෙන යන්න තියෙනවා. ඉතින් මේ මූලික ප්‍රතිපත්ති අනුව අනික් සමහර කාරණා ගැන වෙනස් වෙන්න පුළුවන්. පොලිය වැඩි කරනවද, පොලිය අඩු කරනවද, විශ්වවිද්‍යාලයට යන සංඛ්‍යාව වැඩි වෙනවද, අඩු වෙනවද? අන්න එහෙම කාරණා ගණනාවක් තියෙනවා. අපිට වාද කරන්න පුළුවන් ඒවා. දැන් මෙතනදී ජාතික ආණ්ඩුවක් සම්මුතිවාදී ආණ්ඩුවක් හදන්න ප්‍රධාන විපක්ෂයේත් සහාය අවශ්‍යයි. එතකොට ඒ වගේ තත්ත්වයකදී ඔබතුමා හිතනවාද අලුතෙන් පාර්ලිමේන්තුවට පත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඔබතුමාට සහයෝගය ලබා දෙයි කියලා? ඒගොල්ලෝ ජනාධිපති, ඒගොල්ලෝ නායක තමයි ජනාධිපති. දැනටම සමහර අපේක්ෂකයෝ කියගෙන යනවා ඒගොල්ලොත් ජනාධිපතිතුමා මාර්ගයෙන් අපිට කතා කරලා ඇමතිකම් අරගන්නවා කියලා. මට වෙන්නේ මේක ඇතුලේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ ભેදයක්. එයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අගමැති මේ පක්ෂ නායකයා කරාම
පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනතාවට වරමක් ලැබෙන එක්කෙනා තමයි පක්ෂ ናයකයා වෙන්නේ. ඒකට මේ වරම ලැබුවේ මැතිවන ප්‍රකාශනයේ ඒගොල්ලෝ ප්‍රතිපත්ති වෙන්න ඕනේ. දැන් මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා කළා ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්න ගිය එකෙන් මේ අර්බුදය ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේක ඡන්දයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වාසියට විසඳෙයි. නමුත් දැන් ඔබතුමා කිව්වට ඡන්දෙන් පස්සේ සහයෝගය දක්වන්න දැනටමත් සූදානම් අය ඉන්නවා කියලා. අනිත් පැත්තෙන් යහපාලන ආණ්ඩුවට මේ පවතින ආණ්ඩුවට එකතු වෙච්ච නිදහස් පක්ෂයේ සමහරුනුත් මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා. ඇයි අය ඉවත් වුනේ? ඔබතුමාත් එක්ක කටයුතු කරන්න බැරි ප්‍රශ්නයක්ද? නෑ ඒගොල්ලෝ ඉස්සෙල්ලා හිටියා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ දිනන්න බෑ කියලා කිව්වන් පස්සේ තමයි සමහර අයින් වුනේ. අනික් අයට අයින් වෙන්න සිදු වුණා. ඒගොල්ලෝ හූ තිබ්බා බල කරා. ඒකෙදි මං කියන්නේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. මට ඒක විසඳ ගන්න බෑ. ජනාධිපති ඒක විසඳයි. ඒ අය නැවතත් ඔබතුමන්ලගේ ආණ්ඩුවක් යටතේ නැවතත් සම්බන්ධ වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක කවුද එන්නේ කියලා එහෙම තීරණයක් ගත්තාම ජනාධිපතිතුමා තීරණය කරයි. ඉතින් එහෙම කරපු අය ගැන ජනාධිපතිතුමා අතේ තීරණේ තියෙන්නේ. අපෙන් අදහස ඇහුවොත් අපි කියන්න. මම එක්සත් ජාතික පක්ෂයේ අනික හැම කණ්ඩායමකටම අදහස් තියෙනවා මේ කරපු ඒ ගැන. ඒත් අපෙන් අහන්න නැත්නම් අපි කියන්නේ නැහැ. ඇහුවොත් කියන්න. විචාරකයන් කියන විදිහට දැන් ප්‍රධාන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගන්න බැරි වෙයි කියලා එහෙම අදහසක් මතු කරනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔබතුමන්ලා සහාය ලබා ගන්නේ කොතනින්ද? අපිට බහුතරයක් ලැබෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාටයි මටයි ඊළඟ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. අපේ නීතිය සම්මත කරගන්න. දෙමළ ජාතික සන්ධානයෙන්වත් ජනතා විමුක්ති පෙරමුණෙන්වත් සහයෝගයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අපේ සමහර යහපාලනයට සහයෝගය දෙනවා කිව්වා. අනික්වට ඒගොල්ලෝ දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරනකොට එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් මතවාදීමේ වශයෙන් එකගතාවකට එන්න බැරි තරම් විරසක තත්ත්වයක් අපි දැක්කා එක්තරා කාලයක. විශේෂයෙන්ම දැන් 88 89 කාලේ වගේ ගත්තොත් එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ණයයි මුගටියයි වගේ. එහෙම තත්ත්වයක් තියෙද්දි මෑත කාලීන වෙනකොට ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලාද? අපි එකඟ වුණා ප්‍රජාතන්ත්‍රවාදයයි මේ රටේ ජාතිවාදය නැති කරන එකයි යහපාලනය ඇති කරන්නේ. ඒ රාමුව තුල අපි ඔක්කොම එකඟයි. එයින් පිට ඒගොල්ලේ මතවාදය ඒගොල්ලට අපේ මතවාදය අපිට. මේ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයාට හිමි වෙච්ච ඡන්ද ප්‍රමාණය මේක මේ ඡන්ද සංඛ්‍යාව ගැන හිතලා මතු කරන අදහසක්. මේක කොටස් වලට කැඩිලා දැන් ඊළඟට ඉදිරිපත් වෙන්න කියන අදහසක් තියෙනවා. කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ කොටස වෙනමත් ජනතා විමුක්ති පෙරමුණේ කොටස වෙනමත්. එතකොට මහින්ද රාජපක්ෂ මහතාට මේක වැඩි වාසි සහගත තත්වයක් තියෙනවා කියලා එහෙම මතයක් අදහසක් තියෙනවා. ඔබතුමා මොකද මේ සම්බන්ධයෙන් දන්න මතය? ඒකට මගේ එකඟත්වයක් නැහැ. දැන් මහින්ද රාජපක්ෂ ඡන්දෙ දුන්න අයගෙන් බොහෝ දෙනෙක් එතනින් ගැලවිලා ඉන්නේ. දවස් 100 වැඩසටහනෙන් පස්සේ පෙවුනා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අය හිතුවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ පාලනය ගෙනන්න අපහසුයි කියලා. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපිට එන සංඛ්‍යාව වැඩි වෙනවා. 94 ඡන්දේ කරලා පාර්ලිමේන්තුවේ දින්නේ එක ඡන්දකින්. එක මන්ත්‍රීයෙක් වැඩි වුණා. ඒත් මාස කිහිපයකින් නොවැම්බර් මාසේ යනකොට ජනාධිපතිවරුන්ට උඩින්ම දින්න. දැන් කාටවත් අස්ථාවර භාවයක් ඇති කරන්න උවමනා නැහැ. අපි ප්‍රතිඵල පෙන්වුවේ නිසා මේ ආණ්ඩුවට අවස්ථාව දෙනවා ඉදිරියට යන්න. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් සන්ධානය අතරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමන්ලා අදහස් පළ කරා. සන්ධානය ඇතුලේ අර්බුදයක් තියෙනවා දෙකට කැඩිලා කියලා. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වය ටිකක් සමනය වෙන කියන කාරණයක් මතුවෙනවා. ඔබතුමා තවමත් කියන්නේ සන්ධානය ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා කියලාද? ඔව් සමහර අය ජනාධිපතිතුමා තමගේ නායකයෙක් යන්නේ මහින්ද රාජපක්ෂ එක්ක යන්නේ. ඒ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. අනික තාම තියලා තියෙනවා මේ කට්ටියට වේදිකාවේ. ඇයි ජනාධිපතිවරණ දෙකකදී පක්ෂයෙන් පිටස්තර පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබා දුන්නේ? 2010 මතේ තිබුණේ 2009 යුද්ධෙන් පස්සේ විශාල ප්‍රශ්න උතුරු නැගෙන බලන්න හමුදා වයි ඊළඟට යලි පදිංචි කිරීම. ඉතින් එහෙම අවස්ථාවකදී සාමාන්‍යයෙන් සරත් ෆොන්සේකා වැනි පුද්ගලයෙක්ට වැඩි විශ්වාසයක් තිය ඒක කරගෙන යන්න. අපි කිව්වේ නෑ අපිට පුළුවන් බලය ගන්න පාර්ලිමේන්තු ඡන්දෙදී. අරන් අපිට පුළුවන් ආණ්ඩුව ඇති කරගන්න.
එතුමා එක්ක වැඩ කරන්න. මොකද එතුමා එක්ක වැඩ කරන ගමන් ඔක්කොම පක්ෂ ගෙනියන්න තිබුණා. මෙතන තිබුණේ ඊට වඩා විශාල ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔක්කොම එකට එකතු වෙන්න කියලා. එතනදී ජනතා විමුක්ති පෙරමුණයි ද්‍රවිඩ සන්ධානයයි ප්‍රකාශ කරා එයා ඔක්කොම එකතු වෙන්න ලෑස්ති. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ආවොත් ඒගොල්ලට අවාසි වෙනවා. ඒගොල්ට පහර ගහයි මේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් හැටියට කියලා. ඉතින් පොදු අපේක්ෂකයෙක් ලබා ගන්නවා නම් හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මන්ත්‍රීවරු 50ක් 60ක් එන්න ඉන්නවා. යනු අරගන්න කියලා. ඉතින් මේ අන්තිමට මේ තීරණය බාර දුන්නේ මටයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට. ඉතින් අපිත් වැඩි කාල ගත්තේ නෑ. බ්‍රහස්පතින්දා රෑ කතා කළේ නම් මම කිව්ව කමන්නේ. ඔයගොල්ලෝ අරගන්න මේ අපි පොදු අපේක්ෂා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දාමු. ඒත් පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වෙනවා. ඒ වගේම එතුමියත් කිව්වා නෑ ඔබතුමා අගමැති වෙන්නත් අපි වරමක් ඉල්ලගමු කියලා. ඒ අනුව තමයි අපි ඉදිරිපත් වුණේ. එක්සත් ජාතික වෙනම යන්න තිබුණා. මං හිතුවා chance එක ගන්න නැතුව මෙයාව පරද්දලා දාමු කියලා. නමුත් දැන් ඔබතුමා සඳහන් කරාට පවතින තත්ත්වයක් එක්ක මේ තීරණය ගත්තේ කියලා. එක් වතාවක් ඔබතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එක්ක තරඟ කරලා පරාජය වෙච්ච නිසා සමහරු කියනවා ඔබතුමාට මේකට මුහුණ දෙන්න බැරි නිසා මේ තීරණය ගත්තේ කියලා. ඒක එහෙමද? මම පරාජය වුණේ නැහැ. එයා ගිහින් ප්‍රභාකරන් එක ගිවිසුමක් ගැහුවා. දෙමළ ජනතාව ඡන්දෙ දෙන එක නවත්තන්න. තාම මේක නැහැ කියලා නෑ. මටත් ඒක ආවා කොන්දේසි. මම එකඟ වුණේ නෑ. මගේ උන් සල්ලි ඉල්ලුවා. මම සල්ලි දෙන්න එකඟ වුණේ නෑ. ඊට මිලියන 200ක් ඉස්සෙල්ලා දුන්නා. ඡන්දෙන් පස්සේ තව මිලියන 2000ක් දීලා තියෙනවා රාඩ එක යටතේ. විටින් විට රාඩ එකෙන් දුන්නා ගෙවල් හදන්න කියලා. ගෙවල් හදලා තිබුණේ නෑ. එතන ගිවිසුම තිබුණේ ඇත්ත වශයෙන්ම රාජපක්ෂ පවුලේ කාටවත් හානි කරන්න බෑ කියලා. ඒ 2006 දෙසැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ගැහුවෙන් පස්සේ විතරයි ඒක නැවැත්තුවේ. ඉතින් මේ එකක් මතක තියාගන්න ඕනේ. මේ 2005 LTT වැටලා තිබුණා. කැඩිලා තිබුණා, මූදු කොටින් නැති වෙලා තිබුණා. ජේස්ටීම් පිට වෙලා ගිහින් තිබුණා. සුනාමියෙන් හානි ලැබලා තිබුණා. ප්‍රභාකරන් මේ මාස 12 පාවිච්චි කරා තවත් 4-5000ක් පුහුණු කරන්න. ඒක සිදුුනේ නැත්නම් මේ යුද්ධය අවසන් කරන්න පුළුවන් වෙනවා විශාල හානියක් නැතුව හමුදාටවත් දෙවන ජනතාවට. ඔය 5000 ට්‍රේන් කරපු නිසා තමයි කල් ගියේ සටන් කරන්න සිදුුනේ අන්තිමටම මේ LTT නැති කරවන්න. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනය LTT සංවිධානයේ සල්ලි වලට යට වෙන තත්ත්වයක්ද තියෙන්නේ? ඔව් එදා තිබුණේ ඒකයි. තාම අපිට LTT වල රත්තරන් හම්බෙලා නැහැ. මේවා කරේ නැහැ. සමහරු කියන මේ රත්තරන් අරන් අර ඒ කාලේ ගිය ගාස්තුවට යෙදුවා කියලා. නැව් ටික හම්බෙලා නැහැ. අපිට හම්බෙලා තියෙන්නේ KP විතරයි. ඉතින් KPG ජීවත් වෙන්න අපිට හැමදාම සල්ලි දෙන්න තියෙනවා. කෑම දෙන්න තියෙනවා, ආරක්ෂා කරන්න තියෙනවා. ඉතින් මොකද වාසිය? අපේ බැලන්ස් ෂීට් එක ගත්තොත් අපිට අවශ්‍ය හැමදාම එතෙන්ට ගියොත් මෙතනින් මොකුත් හම්බෙලා නැහැ. දැන් ඔබතුමන්ලගේ ආණ්ඩුවක් තියෙන නිසා ජනතාව අහන්න පුළුවන්. ඇත්තටම දැන් KPලට මොනවද කරන්නේ? ඔවුන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ කියන්නේ කොමිසමක් දාලා තියෙන මොකද්ද කරන්න කියලා බලන්න ඉන්දියාවත් එයා ඉල්ලලා තියෙනවා. රත්තරන් සම්බන්ධයෙන් ඒව සොයන්න ඔබතුමන්ලා කටයුතු කරනවා. ඔක්කොම සොයාගෙන දැන් රාඩ එක ගැන හොයාගෙන යන්න උසාවියට ගිහින් තියෙනවා. මම හිතන්නේ ඒක කරගෙන යන්න පුළුවන් ඉස්සෙල්ලා. හොඳයි. අපි කෙටි විරාමයක්